කම්මැලිකමට කේක් හදන මං වගේ තව යාළුවෝ ඉන්නවද? අද නම් මං කම්මැලිකමට පුංචි කේකයක් හදන්න ගත්තා. මේක අපි හිතන තරම් ලොකු කේකයක් නම් නෙවෙයි. කම්මැලිකමටනේ. ඒ නිසා හදලම බැලුවා. හරි. මම ඔයාලට කියන්නම්කෝ මේකට ඕන වෙන දේවල් මොනවද කියලා. මම ගත්තේ බටර් ග්‍රෑම් 60යි, එක බිත්තරයයි, ලුණු පොඩ්ඩයි, සීනි ග්‍රෑම් 60යි, වැනිලා තේ හැඳි භාගයයි, පාන් පිටි ග්‍රෑම් 60ක් ගත්තා. දැන් මං කියා දෙන්නම් මම මේක හැදුවේ කොහොමද කියලා. මුලින්ම බටර් ග්‍රෑම් 60 දිය වෙන්න මික්ස් කරගත්තා. ඊට පස්සේ බිත්තරයක් දැම්මා. දිය වෙනකන් පොඩ්ඩක් අතින් බීට් කරා. පස්සේ බීටර් එකෙන් හොඳට බීට් කරා. මේක රස වැඩි වෙන්න මම ලුණු පොඩ්ඩක් එකතු කරගත්තා. ඊට පස්සේ ඒක බීට් කරාම සීනි ග්‍රෑම් 60ක් එකතු කරගත්තා. ඒකටම වැනිලා තේ හැඳි භාගයකුත් දැම්මා. දැන් බීට් කරලා ඉවර වෙලා බීට් එක පැත්තකින් තියලා හෑන්ඩ් බීට් එක අරගෙන පාන් පිටි ග්‍රෑම් 60ත් එකතු කරලා හොඳට බීට් කරා. මේක ළමයි අපි හෑන්ඩ් බීට් එකකින් කරන්නේ. එතකොට තමයි හොඳ ලස්සනට එන්නේ. දැන් මම ට්‍රේ එකත් ලෑස්තිර ගත්තා. ඔන්න එහෙනම් මම ට්‍රේ එකට මං හදාගත්තු පුංචි කේක් එකක් දැම්මා. දැන් ඔයාලට පුළුවන් විනාඩි 35කින් විතර කොහොමද මගේ කේක් එකේ ලුක් එක බලන්න. මේ තියෙන්නේ මං හදාගත්තු කේක් එක. හිතන තරම් ලොකු නෑ නේද යාළුවනේ? පුංචි කේක් එකක්. මේ උඩින් ගෑරුප්පෙන් ඇනලා තියෙන්නේ මම තමයි. එහෙනම් කම්මැලිකමට හදපු කේක් එක තමයි මේ. අදට ගිහින් එන්නම්.